ආයුබෝවන් මගේ රත්තරන් යාළුවනි. ඉතින් මාස දෙකකට විතර පස්සේ එතෙක් මෙතෙක් දුර සිද්ධ නොවෙච්ච ආයෙ කොතෙක් දුරටවත් සිද්ධ වෙයිද කියලා කියන්න බෑ මේ වගේ වීඩියෝ. මොකද මම කරන්නේ මේ ස්ටයිල් එකේ වීඩියෝ නෙමෙයි. ඉතින් අද කරන්න යන්නේ ෆුඩ් රිවිව් එකක්. ඉතින් මම ගියා සතියකට කලින් ඉටලි වලට. ඒ ගිහිල්ලා ගත්තා ස්වීට්ස් ඇන්ඩ් ටූත්පේස්ට් වගේ අයිටම් ටිකකුත් තියෙනවා. අයිටම් ටිකක් කියන අයිටම් එකක් ගත්තා ඉතින්. ඉතින් අද අපි ඒ ටික රිවිව් කරන්න යන්නේ. ඊට කලින් කියන්න ඕනේ මම කැම් එකක් ගත්තා iDeals එකෙන් Osmo Poco 3 කැම් එකක්. මම ඒක අන්බොක්සින් වීඩියෝ කරන්නේ නැහැ. මොකද ඒක ගොඩක් අය කරලා තියෙන නිසා. හරි. කමු එනන්නේ බඩගිනි. එහෙනම් අද බලමුද මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා Brain Blaster කියලා sour powder එකක් with lollipop. ඒ කියන්නේ lollipop එකක්. මේ තියෙන එකේ මූණ පේන විදිහ මේ මොකෙද දෙකකුත් ඉන්නවා මෙන්න මෙතන. ඉතින් මේකේ sour level එක තියෙන මෙන්න මෙතෙන්ට එකක් විතරයි කියලා තමයි කියන්නේ. කොහොම දරා ගන්න පුළුවන් වේද කියලා මම නම් දන්නේ නැහැ. කාලා බලමු ඉතින් අපි නේ. හරි. ඊළඟට තියෙනවා Planet Gum කියලා මෙන්න මේ වගේ තමයි මේ ගම්ස් තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා flavors 1 2 3 4 5 flavors 5ක් තියෙනවා මේකේ. පේන ඇති වලට pineapple තියෙනවා, lemon තියෙනවා, pears තියෙනවා, ඊට පස්සේ lampo ඒක මම දන්නේ නැහැ ඇත්තටම. ඊට පස්සේ තියෙනවා orange flavor එක. lampoon කියන්නේ raspberry flavor එක. ඊට පස්සේ තියෙනවා orange. ඒකේ රහත් කොහොම වෙයිද දන්නේ නැහැ. මම කලින් කාලා නැහැ. ඊළඟට තියෙනවා මේ තියෙන toothpaste එක වගේ item එක. funny yummy. ඒකත් bubble gum එකක්. මේ තියෙන එක interface එක. ඒක නම් හැබැයි හොඳ රහත්ටි වගේ කියලා හිතනවා. මොකද watermelon look එකක් මම හරි ආසයි. බලමු. ඊළඟට තියෙනවා Incredible Chew Caramel Morbida. මොබිඩ කියනවා එතන ඉතාලි වර්ඩ් එකක් වෙන්න ඇති මම දන්නේ නැහැ. ඉතාලි කියන්නේ මම ඉතාලි වර්ඩ්ස් දන්නේ නැහැ. ඉතින් මේක චුපා චුප්ස් වලින්. චුපා චුප්ස් ඔයගොල්ලෝ කීල්ස් එකේ තියෙනවා. කාගේ කීල්ස් එකක් තියෙනවද දන්නේ. කීල්ස් එකේ තියෙනවා මේ lollipop එක. pears and strawberry. nice ගම් එකත් එක්ක එන්නේ මෙන්න මේකේ look එක මෙන්න මේ වගේ තියෙන්නේ. කටක් එක්ක අනිත් පැත්තේ කටක් එක්ක. හරි. ඊළඟට එනවා ෆුට් එක කියලා. ඒකෙත් 5 mix. ඒ කියන්නේ වර්ග පහක් තියෙනවා. කණ්ඩ, කෝලා, මෙන්න මෙතන යටින් තියෙන මේ තියෙන කෝලා, ලෙමන්, ස්ට්‍රෝබෙරි, ඔරෙන්ජ් and අනිත් එක රාස්බෙරි වගේ තමයි. අපේ අන්තිම item එක මේ පැත්ත වැල්ලනවා මොකද මෙතන ෆෝන් එක තියෙනවා. අන්තිම item එක තමයි big balloon watermelon bubble gum එක. මම මේක කලින් try කරලා තියෙනවා. මේක sour ගන්නට අයිති වෙන්නේ. sour කිව්වට හැබැයි අන්තිමට පැණිරහයි මාරහයි watermelon taste එකක් තමයි එන්නේ. හරිනේ. ඉතින් මේක කාලා බලමු. හරි අපි එකක් try කරලා බලමු. try කරලා තියෙනවා ඉතින් ගන්න. අපේ සෙන්ටර් චොක් එක තරම් නම් සව නෑ. හැබැයි ඒකට ගන්න එකක් නෑ ලංකාවේ. මේ තියෙන එක ඇතුලේ ඔයාලට පේනවා ඇති
සීනි වගේ જાතියක් තියෙනවා ඇතුළේ රතු පාටට. ඉතින් ඕකෙන් තමයි මේ ඔක්කොම රහ එන්නේ මං හිතන්නේ. දැන් දිහා පාපේට පංගු. දරහයි. ඇති. අපි යමුද ඊළඟට. ඊළඟට අපි ගමු ප්ලැනට් ගම් කියන එක. ඒකේ මම කිව්ව ඔයගොල්ලන්ට ෆ්ලේවර්ස් 1 2 3 4 5 තියෙනවා කියලා. අපි යමු මුලින්ම මේක තියෙන පිළිවෙල. මේකේ මුලින්ම තියෙන්නේ පයිනැපල්. පයිනැපල් නිල් පාටයි හැබැයි. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. වැටුණා. හරි. ඔන්න එහෙනම් පයිනැපල් එකේ ටේස්ට් එක කාලා බලමු. ඒක රහයි. මේ දින ඇතුලේ මොකුත් නැහැ. මේක රහයි හැබැයි ඈ. පයිනැපල් රහක් නෙමෙයි හැබැයි ඉන්නේ. ඇති. ඇත්තටම මට චූටි දෙයක් අමතක වුණා. මේකේ ලකුණු දෙන්න බැරි වුණානේ. මම මේකට දෙනවා 10න් 7.5. මොකද මේක මම කලින් කාලා තියෙනවා. මේකේ පයිනැපල් එක නිල් පාට එකට දෙනවා 10න් 8.7. ඒක රහයි. අපි ඊළඟට යමු. next one lemon එක lime එකට යනවා අපි. කහ පාට එක. මේක හැබැයි මේ lemon එකයි orange එකයි පොඩ්ඩක් හොයාගන්න ඕන. lemon එක කහ පාටයි orange එක නිකන් අර cream පාට කියන්නේ කන්නේ පාට වගේ. වට ගන්න නැතුව කඩාගත්ත ඒක. හරි. මේ තමයි ඒකේ තියෙන පාට. කමු. ඒක රහයි. කලින් දාලා ගන්නෑ. ඒකෙත් ඇතුලේ මුකුත් නැහැ. දැන් හපාපෙන්න බැරි හොඳයි. ඇති. ඉතින් මම ලෙමෝන් එකට දෙනවා කියන්නේ ලෙමන් එකට දෙනවා 10න් 7ක් විතර. ඊළඟට අපි යමු පෙයාවල් දැන් ඊළඟට පෙයාවල් යම් ඒ පෙයාවල් එකයි හලෝ තියෙන්නේ මේකේ. මෙතන තියෙන එක විතරයි තියෙන්නේ. ඒක වැඩියෙන් රහක් දන්නේ. කාලා බලමු. මේ දෙන එකේ පාට හරි කම්
ඒකේ මුලින්ම කාවම පුරාණ නෙමෙයි ඊට පස්සේ. ඒක රහයි හැබැයි මට ඒක සෙට් නෑ. ඔයාලට සෙට් වෙයිද දන්නේ නෑ. ඇතුළේ මුකුත් නෑ. හපුයි. ඇති. ඊළඟට අපි යමු රාස්බෙරි එකට යමු ඊළඟට. ඒක නම් තියෙනවා. මතකුණානේ අර ලකුණු දෙන්න. ඒකට මම දෙන්නේ 10න් 5ක් විතර. මොකද මේ රයික රසයි. හැබැයි මට ඒ රස සෙට් නෑ ඇච්චර. ඕගොල්ලන්ට කොහොමද මේක දන්නේ? රතු පාට නෙමෙයි රෝස පාටයි. කමු. top best one ne maru ඒක නසුපිරි. Sidevi mama, Sidevi mama, Sidevi mama nube helya, Karya hi saka nube pathiya. ඇති. ඒකට මම ලකුණු දෙනවා 10න් 9.3. තව රහයව තියෙනවද දන්නේ? ඒක මාරම රසයි. උනාට තව රසයව තියෙනවද දන්නේ? බලමු. ඊළඟ එක කියන්නේ අන්තිම එක අපි යමු ලෙමෝන් එකට. ලෙමෝන් නෙමෙයි ඔරෙන්ජ්. ලෙමෝන් එක කියන්නේ ඔරෙන්ජ් එක කාලා බලමු. මෙතන එකක් තියෙනවා. ඉතින් ඒක වල වෙනසක් වෙන්නේ නැත්නම් මේක ක්‍රීම් පාටයි. කලින් එක කහ පාටයි. කමු. normal orange එකම එන්නේ. රස. ඇති. මේක ඉවරයි. ජය වේවා. 1 2 3 4 5යි. ගානට 5ක් කාලා තියෙනවා දැන් 5කින්. තියෙනවා 5. ඒකත් තියමු අපි මෙතන. ඊළඟට අපි යමු චුපා චුප්ස් එකේ අයිටම් එකට. ගානට එකේ උඩින් එකක් කැඩිලා. හරි. අපි ඒකම try කරලා බලමු. වතුර බොන්නම තුණානේ. හරි try කරලා බලමු. මෙතන එකේ ලුක් එක Kalbur. Okay.
මේ ටේස්ට් එක නම් ආසයි. මේ ටේස්ට් එකේ ලංකාවේ ටොෆි එකකුත් තියෙනවා. මට ඒක නම් මතක නෑ. මේකම යන්නේ. ඒක ගාමික කරනකොට හපන්න එන වෙලාව නෑ හැබැයි. ඇති. හරි. ඒකට මම දෙනවා 10න් 7.5. ඒකේ මොකද ඒක රසයි අතරම හැබැයි ඒකේ රස තියෙන ලංකාවේ කියන්නේ ටොෆි එකක් තියෙනවා ඒක කාල් තියෙනවා ඒක අමුතු ටේස්ට් එකක් නේ මට අලුත් ටේස්ට් එකක් නැහැ. ඒක රසයි. අපි ඊළඟට යම් අපේ අනිත් අයිටම් පහක් තියෙන එකට ෆෘට්ටෙලා මේකත් අපේ සවර් කියලා කියනවා කොහොමද වෙයිද දන්නේ නැහැ. අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නා හේ යාළුවෙක් මම තමයි ගත්තේ මේක සවර් කියලා කියනවා බලමු. මට තාම සෙන්ටර් ෂොක් එක තරම් සවර් එකක් සම්පූර්ණයෙන්ම නැත. මුලින්ම අපි කමු කෝලා එක. නිකන් ටිපක් වගේ මේ තියෙන්නේ. හැබැයි එළියට ගත්තාම මට කෝලා සුවඳ ආවේ. කම්. දැනට කාපු ඒවට වඩා දැන් ටිකක් පොක්කම හැබැයි සවර් නෙමෙයි අර ලයිම් එක විතරයි සවර්. ලයිම් නෙමෙයි වෝටර්මෙලන් එක විතරයි සවර්. මේක ඊට වඩා සවර්. හැබැයි සෙන්ටර් ෂොක් එකට තාම ගහන්න බෑ. ඔයාලට පේනවත් දන්නේ නැහැ. මේකේ සීනි වලට අමතරව තියෙනවා සුදු පාට ඇට කියන නිකම් ඩොට් ඩොට් වගේ. මේකේ සීනි වලින් තමයි අපිට එන පැණි රහ එන්නේ. ඒ මේ ඩොට් වලින් තමයි මම හිතන්නේ අඟුල් රහ එන්නේ. ඇති. ඒකට දෙන්න පුළුවන් 10න් 5ක් විතර මොකද මම කෝලා රසට ආස නැහැ. හැබැයි කොකාකෝලා ලැබුණා. මම ඒ කෝලා රසට එච්චර ආස නැහැ. දැන් 5. අපි යමු ඊළඟට. ඊළඟට තියෙන්නේ ලෙමනේඩ්. මේක නම් හැබැයි පුළු වෙදි කියන්න බෑ. ඒක දිවක් වගේ නේද මේක අයිටම් පහම දිව වගේ තියෙන්නේ. කවුද? අපි එකපාරට කටින් දාගමු. ඒකේ සවර් එකත් සෙන්ටර් ෂොක් එකට ගහන්න බෑ. මේක රහට ඇත්තටම ආස නැහැ. 10න් 3. නෑ රහට ආස නැහැ. මේකයි ඒකේ ලයිම් රහ කියන්නේ මේ ඒ ලයිම් මම බොන ලයිම් මාරාසයි හැබැයි මේ ඒ රහටම ආස නැහැ. ඒ කියපු ඒ කියන්නේ සවර් එකයි ස්වීට් මේ මසරත් එක ස්වීට්නස් එක ආපු රහ ඒක එච්චර සෙට් නැහැ මට. හරි අපි බලමු දැන් ඊළඟට තියෙන්නේ ස්ට්‍රෝබෙරි. තාම මට හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒක හැම කුණ්ඩේකම සවර් නෙමෙයි. තාම හම්බුන්නේ නැහැ මට සෙන්ටර් එකට ගන්න පුළුවන්. يعني ලංකාවේ මේ තියෙන්නේ ඒකත් පෙනුම මේ වගේ කමු එහෙම. ඒක හරි. ඒක හරි. හරි ඊළඟට තියෙන්නේ ඔරෙන්ජ් එක. මම ඒකට ඉච්චර ආස නැහැ. හැබැයි අපි කාලා බලමු.
කන්න නැතුව එහෙම ආස නැහැ කියන්න බෑ. මොකද මම ඔරෙන්ජ් රහට ආස නැහැ. ඒකත් තියෙන්නේ මෙන්න මේ වගේ දිවක් වගේ. කම්. ඒක නම් කන්න බෑ. කෝලාරාකුත් වෙනවා හැබැයි. ඒකට දෙන 10න් 3ක් වගේ මම දන්නේ ඕගොල්ලන්ගේ මේක කියන්නේ ඕගොල්ලන්ගේ බිෆේ කරනවා මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කාලා බලන්න. ඉටලියේ ඉන්න කට්ටිය ඉටලි වලට ගිහිල්ලා ඉන්න කට්ටිය අනිවාර්යයෙන් මේක කාලා බලන්න. මේකේ පොත රසයි මේකේ මාර රසයි. අබැර මට සිත් නෑ සමහරක් කියලා. ඉන්නේ ඒක. ඊළඟට තියෙන්නේ රාස්බෙරි එක. දෙකක් එකට ඇලිලා කියන්නේ. හරිම ඉවන්නේ. හරි. රාස්බෙරි එකේ මේ වගේ දිවක් තමයි තියෙන එක භාගයක් කැඩුනා. මම හිතලා ගත්තා අපි කාලා බලමු. Right. Bang hati. Eka hati. Eka tiba deh. Tawantiwa anti item දෙකයි තියෙන තව. ඊළඟට මේ toothpaste item එක කාබල මේකෙන් ඉන්නේ ගම් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අපි උඩට ඇදලා කෑවහම එකෙන් ගම් එකක් කියන. අපි කණ්ඩායම් එක බබල් ගන්නක් වෙනවා. කාලා බලමු නේ. හරි කාලා බලමු. අයගේ ඒ ඩිප් එකෙන් ඩිප් එක දෙන්න එතකොට. මේට වඩා ගන්න බැයිද මේකේ? පුළුවන්. ඔය එන්නේ ඒක හැබැයි පොඩ්ඩයිද කොයි තියෙන්නේ භාගයක් එයාද මන්ද? අපි මේ ටික කාලා බලමු. හැදුනේ හිම්බිත්තන් ගම් එකක් ඒ ටිකට රසත් එච්චර මට සෙට් නෑ. ඒක නම් සෙට් නෑ. ඒ මුල් ටිකින්ද දන්නේ නෑ හැබැයි. ඒකට දෙමු අපි 10න් 4කට 5ක් වගේ. Last and the exciting one. මේකට මම කන්න සුට්ටක් බයයි. මම මේ කන්නේ වගේ જાති කාලා නැහැ. සවාල් ලෙවල් එක 3ට තියෙන්නේ කියලා කියනවා. ඒ වුණාට මේ බාහිර මොකද කෑම මේ කාලා බලමු අපි ඉතින් මේ කඩන්නේ කොහොමද අපි? මේක නම් හැබැයි සෙන්ටර් චොප් එකට ගහයි කියලා හිතෙනවා මට. මේකේ සව පවුඩර් ටිකක් තියෙනවා. wait. ටන්ටනා. හරි. පවුඩර් ටික මට සිරි උනේ පවුඩර් ටික අපි නිකන් මේ තියෙන මෙන්න මේ පවුඩර් ටික පේනවද දන්නේ පේනවා මේ තියෙන්නේ ඩිප් එක
කවුරු ටික නිකන් තියාගෙන බලමුද අපි නිකන්. ඇඹුලක් නම් නැහැ. මියන් ඩිප් එක නිකන් try කරලා බලන්න. ඩිප් එක පැන රහයින්. අපි මේක තව ගාගෙන කාලා බලමු මේ පවුඩර් එකේ තව ඇඹුල් වෙයිද දන්නේ නැහැ. තාම මට සෙන්ටර් චොක් වල වඩා ඇඹුල් රහක් ආවේ නැහැ. දැන් රහ ටේස්ට් එක මම මේ පවුඩර් එක ඇඹුල් රහක් පොඩි එකක් කියනකොට දැන් අපි සෙන්ටර් ෂොක් එක ආවම නිකන් වෙලා යනවනේ මූණ. මට මේ එකකින්වත් එහෙම එකක් උන්නේ නැහැ. මේ වල නිකන් ගන්න පුළුවන්. මේක ගාගෙන ගන්න පුළුවන්. මේක ගාගෙන නැතුව කෑවොත් කියන පවුඩර් එක ගාගෙන නැතුව පවුඩර් එක ඩිප් කරන්න නැතුව කරන්නේ නැතුව කෑවොත් මේ ඇඹුල් රහ ඉන්නේ. මම ලස්සනට පේන්නේ. ඇති. කැමරේ ඉවරයි. ඉතින් මේකට දෙමු අපි 10න් 8 දෙනවා 7. මම මේක රසට ආසයි. ඇඹුල් නැහැ. ඇඹුල් චූටි ඇඹුලක් තියෙනවා මේකේ. මේ පෙන්නන තරම් නම් ඇඹුලක් නැහැ. මම දන්නේ මේක මේ සව ලෙවල් එක පහට තියෙන එක කොහොමද කියලා. මම ඒක ලෙවල් එක බලන්නේ නැතුව නිකන් ඇදලා ගත්තේ මේ ලෙවල් එක දින කරලා දැක්කේ පස්සේම. 5 මීටර ඇඹුල් ඇති ගොඩක්. හරි. එහෙනම් ඔහොම තප්පර දෙකක් නෙමෙයි තප්පර 5ක් 6ක් වගේ ඉඳලා දකුණු පැත්තේ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා like කියන button එකත් උබාගෙන යන්න අමතක කරන්න එපා. කැමරා එක ගත්තින දැන් එක දිගට වීඩියෝ වැටෙයි ඈ. ඒවත් බලාගෙන ඉන්න. එහෙනම් අද වීඩියෝ එක අවසానයි. දවසානයි කිව්වනේ යන්නේ. එන්නම්. දැන් ඉතින් ගත්තාගේ මස් කරන්නත් එපා. අයියෝ